නංගිලමල්ලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න යාළුවනේ අද දිනේ 2026 මැයි මාසේ 25 වෙනි සඳුදා. ඔන්න යාළුවනේ අද පැය දෙකකට විතර කලින් ඔයාලගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන රජයෙන් ඒ කියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද කියලා. මේ වගේ වීඩියෝස් මිස් නොවි බලන්න අපේ channel එක subscribe කරන්න. subscribe කරගෙන නැති අයට වීඩියෝස් පෙන්වන්න නැති වෙනවනේ. එහෙනම් චූටි වෙලාවක් කරලා subscribe කරලා ඒක දකුණු පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගාම ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන්ට පැය දෙකකට කලින් තමයි මේ නිවුස් එක ගිහින් තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද කියලා. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග ප්‍රතිඵල නොදුරු දිනකදී නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාර පිළිබඳ අදහස් දක්වන විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරේ ලියනගේ ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි. නමුත් ජූනි මාස මැද වන විට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි මාධ්‍යවේද අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඉතින් යාළුවනේ අද එනවා හෙට එනවා කියලා YouTube එකේ නිවුස් යනවා. ඉතින් එව්වා සම්පූර්ණයෙන්ම බොරු. එහෙම නිශ්චිත දිනයක් තාම කියලා නැහැ. ඉතින් මේ විභාග දෙපාර්තමේන්තුවේ මෙන්න මේ මෙතුමිය කියන විදිහට ජූනි මාසේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හෙඩ්ලයින් එකක් තියෙනවා. ජූනි මාසේ මැද වන විට තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියලා තියෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක්.